අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ WhatsApp එකට අලුතෙන්ම ආපු අප්ඩේට්ස් වලින් අපිට හම්බෙන ෆීචර්ස් මොනවද කියලා කතා කරන්න. මුලින්ම ඕපන් කරගන්න ඔයාගේ WhatsApp එක. WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ ඔයා යන්න ඔයාගේ ප්‍රොෆයිල් එකට. ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ WhatsApp ෆොටෝ එක තියෙනවා. ඉතින් මේ WhatsApp ෆොටෝ එක කෙනෙක්ට ඕන වුණොත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා වෙන කෙනෙක්ට ෂෙයා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වෙනකොට WhatsApp අලුතෙන් ආපු අප්ඩේට් එකේ මේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න බැරි වෙන්නේ යාලගේ පොලිසි අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ ෆොටෝ එක කවුරු හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තොත් එයාට ඩිස්ප්ලේ වෙන්නේ can't take screenshot die security policy කියලා. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ WhatsApp ෆොටෝ එක කවුරු හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා ගත්තොත් කියලා. නැහැ, ස්ක්‍රීන් රෙකෝඩ් එකටවත් මේක කැප්චර් වෙන්නේ නැහැ. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දැම්මොත් මේක බ්ලැක් ස්ක්‍රීන් එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මේක තමයි අංක 1. ඊට පස්සේ බලමු අපි අංක 2 මොකක්ද කියලා. අංක 2 තමයි chat theme. ඉතින් මේ chat theme එක apply කරන්නේ කොහොමද කියලා අපි බලමු. ආගේ chat list එකේ තියෙන chat එක open කරගන්න. chat එක open කරගෙන මෙන්න මෙතන dot 3 touch කරන්න. මේ dot 3 touch කරලා පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා chat theme. මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා default ආපු අපේ chat theme එක. ඉතින් අපි chat එක open කරගත්තාට පස්සේ මෙන්න මෙතන default තියෙන එක තමයි අපිට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පහලින් මෙයාලා අපිට theme වගේක් දීලා තියෙනවා. මේ කැමති theme එකක් අපිට apply කරලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට theme එක select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන chat color එක තියෙනවා. මෙන්න මේක අපිට මෙන්න මේ විදිහට මෙතනින් touch කරලා මෙතන කැමති කලර් එකක් දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්‍රී view එක පේනවා. මෙතන උඩින් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වෙනස් වුණාට පස්සේ ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් ඔයාට ගැලපෙන කලර් එක මොකක්ද කියලා. ඉතින් මේ ගැලපෙන කලර් එක මෙතනින් සිලෙක්ට් කරගෙන ඔයාට මෙතනින් රයිට් ටික් එක දාලා මේක කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඉතින් මේක කන්ෆර්ම් කරගත්තට පස්සේ මෙන්න මෙතනින් පහලින් තියෙනවා set theme කියලා මෙන්න මේක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ chat theme එක set වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට set කරගන්න නැතුව ඔයාට කස්ටමයිස් කරගන්න ඕන නම් ඔයා මෙන්න මෙතන නැවත යන්න chat theme වලට. chat theme වලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා chat color කියලා. මෙන්න මේක ඉස්සරලාම ඔයාට කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට color එකක් select කරලා නැවත මේ color එක touch කරන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් preview එක බලා ගන්න පුළුවන්. color මෙන්න මේ විදිහට select කරද්දී ඔයාට preview එකක් බලාගෙන ඔයාට කැමති color එකක් මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් color එක select කරගෙන ඔයා මෙන්න මෙතනින් right tick එක දාන්න. right tick එක දාලා ඔයාට මෙන්න මෙතන wallpaper කියලා තියෙනවා. මේකට යන්න. මේකට ගියාට පස්සේ මෙන්න මෙතන අපිට එයාලා WhatsApp එකෙන් දීලා තියෙන මෙතන wallpapers ටික තියෙනවා. ඉතින් මෙන්න මේ wallpapers වලින් කැමති ඔයාට select කරගන්න පුළුවන්. ඉතින් මේ wallpaper එක select කරගන්න නැතුව ඔයාට gallery එකේ තියෙන එකක් select කරගන්න ඕන නම් මෙන්න මෙතන choose from gallery කියන එක touch කරන්න. ඒක touch කරලා ඔයාට gallery එකෙන් තියෙන photo එකක් මේකට add කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් අපි කැමති photo එකක් මෙන්න මේ විදිහට select කරගන්නවා. මේ විදිහට photo එක select කරගෙන මම මේකට right mark එක touch කරලා මේක theme එක විදිහට set කරගන්නවා. ඉතින් මෙන්න මෙතන default වෙලා තියෙන colors වලට අමතරව ඔයාට මෙතනින් color එකක් ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා chat theme එකෙන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ chat theme එක මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි අංක 3 මොකක්ද කියලා. අංක 3 තමයි send HD media. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා දැනට WhatsApp එක හරහා ෆොටෝ එකක් යවද්දී ඒ ෆොටෝ එක ලැබුණ කෙනා කියනවා නම් ෆොටෝ එකේ quality එක මදි කියලා. ඒ වගේම ඔයාටත් වෙන වැඩකට ෆොටෝ එකක් ගෙන්න ගන්න ඕන වුණාම සමහර විට ඒ ෆොටෝ එකේ quality එක loss වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේක HD quality එකෙන්ම ඔයාට යවන්න. ඒ වගේම ඔයාට HD quality එකෙන්ම ගෙන්න ගන්න නම් ඔයා ගෙන්න ගන්න නම් ඒ වෙන කෙනා අනිවාර්යෙන් ඔයාගේ HD quality එකට එවලා තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ settings එක හදාගත්තාට පස්සේ තව දුරටත් ඔයා යවන photos quality එකේ කිසිම අඩුවක් නැහැ. HD quality එකෙන්ම යවන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම කෙනෙක් මේ settings එක හදලා තියෙනවා නම් ඔයාට එවන photo එකත් HD quality එකෙන්ම ඔයාට හම්බ වෙනවා. ඉතින් මේක කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙතන dot 3 touch කරන්න. ඒක touch කරලා settings වලට යන්න. settings වලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා storage and data කියලා මෙන්න මේක touch කරන්න. media upload quality කියන එක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන standard quality. standard quality කියන එක faster to send ඉක්මනට send වෙනවා. ඒගොම තමයි file එකේ size එක නම් කුඩායි කියලා මෙතන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතන HD quality එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා slow to send can be 6 times large. ඉතින් ඔයාලට ෆොටෝ එකක් වීඩියෝ එකක් quality එක හොඳටම තියෙන send කරගන්න ඕන නම්
මෙන්න මේ HD quality කියන එකට ටික් එක දාලා මෙන්න මෙතනින් සේව් කරලා තියාගන්න. ඔයා යවන ෆොටෝස් වීඩියෝස් වල quality ඊට පස්සේ කිසිම අඩුවක් නැතුව හොඳම quality එකෙන් ඕනම කෙනෙක්ට ෆොටෝස් යවන්න පුළුවන්. හතරවෙනි ඔප්ෂන් එක තමයි ස්ටේටස් වලට ඇවිල්ලා තියෙන අප්ඩේට් එක. මෙන්න මේ ස්ටේටස් එකට ඔයා ෆොටෝ එකක් දැම්මාට පස්සේ මේ ෆොටෝ එක උඩට ඔයගේ ලොකේෂන් එක ටයිම් එක වගේ දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඔයා යන්න ස්ටේටස් වලට ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයගේ ෆොටෝ එක සිලෙක්ට් කරන්න. ෆොටෝ එක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙතන ස්ටිකර් අයිකන් එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙන්න මෙතන තියෙන ලොකේෂන් බටන් එක මේක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. මේකේ while using the app කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාගේ ලොකේෂන් එක මෙන්න මේ විදිහට පෙන්නනවා. නමුත් ඔයාගේ on point location එක නෙමෙයි මෙතනදී share වෙන්නේ. මෙන්න මෙතන පහලින් තියෙන city එකක් ඔයාලට select කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට select කරාට පස්සේ ඔයාලට මෙතනදී date එක add කරගන්න ඕන නම් නැවත මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙතන digital clock එකයි analog එකයි දෙකම තියෙනවා. ඔයාලට කැමති clock එකක් මෙන්න මේ විදිහට මේක touch කරලා add කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔප්ෂන් ගොඩක් ඇවිල්ලා තියෙනවා අලුත් අප්ඩේට් එකත් එක්ක. ඉතින් මෙන්න මේ දේවල් පාවිච්චි කරලා ඔයාලට ලස්සනට ස්ටේටස් එක අප්ඩේට් කරගැනීමේ හැකියාව තියෙනවා. පස්වෙනි එක විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා chat එකට අපිට add කරන්න පුළුවන් event එකක්. ඉතින් මේ විදිහට chat එක open කරගෙන මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා event කියලා. මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන event name එකක් දෙන්න පුළුවන්. event name එකක් දුන්නට පස්සේ මෙන්න මෙතනදී පහලින් දිනේ සිලෙක්ට් කරන්න තියෙන වගේම ටයිම් එක දාන්න තියෙන. ඒ වගේම ඉන් ටයිම් එක මෙන්න මේ වගේ දේවල් දාන්න පුළුවන්. ඒ වගේම ඔයා ලොකේෂන් එකක් තියෙනවා නම් මෙන්න මේ ලොකේෂන් එකක් මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඒකම තමයි ඔයා මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරද්දී ඔයා WhatsApp කෝල් ලින්ක් එකක් ගන්නවා නම් ඔයාලට මෙන්න මේක ටච් කරලා මේක ඔන් කරගන්න පුළුවන්. ඔන් කරලා මෙතන කෝල් ටයිම් එක දාන්න පුළුවන්. වීඩියෝද වොයිස්ද කියලා මෙන්න මේ විදිහට මේක සිලෙක්ට් කරලා දීලා මෙන්න මෙතනින් මැසේජ් එක යවුවට පස්සේ යවන කෙනාට මැසේජ් එක එන්නේ කොහොමද කියලා අපි බලමු. යවන කෙනාට මැසේජ් එක එන්නේ මෙන්න මේ විදිහට. මැසේජ් එක මෙන්න මේ විදිහට ආවට පස්සේ යාට රිස්පොන්ඩ් කරන්න පුළුවන්. රිස්පොන්ඩ් කරද්දී මෙන්න මේක ටච් කරලා මේකට යන්නේ නැත්නම් යන්නේ නැහැ කියලා not going maybe කියලා දාන්න පුළුවන්. නැත්නම් යනවා කියලා මෙන්න මේවා කැමති එකක් දාන්න පුළුවන්. ඉතින් මම මෙතන going කියන එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට send කරාට පස්සේ ඒ event එක organize කරපු කෙනාට මෙන්න මේ විදිහට ආපහු message එක එනවා. message එක ආවට පස්සේ ඒ event එක organize කරපු කෙනාට මේක touch කරලා බලා ගන්න පුළුවන්. ඒකට agree වෙලා ඉන්නේ කවුද? ඒ කියන්නේ එයාගේ reason එක මොකද්ද? එයා going the maybe the not going the මෙන්න මේ වගේ එයාගේ option එකත් එක්ක බලා ගන්න පුළුවන්. මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්නේ කවුද නැද්ද කියලා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් කියන ඔප්ෂන් එක වැඩ කටයුතු වලට ප්‍රයෝජනවත් වෙන විදිහට යොදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට බලමු අපි 6 වෙනි ඔප්ෂන් එක මොකද්ද කියලා. ඉතින් මේ 6 වෙනි ඔප්ෂන් එක නම් මම හිතනවා ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද දැනටමත් අපි ගොඩක් කට්ටිය ChatGPT පාවිච්චි කරනවා. ඉතින් ChatGPT එක chat කරන්න මේ වෙනකොට ඔයාලට වෙන software ඕනේ නැහැ. WhatsApp එක තුලම ChatGPT හරහා chat කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා බලමු. ඔයා මෙන්න මෙතන plus icon එක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන search bar එක තියෙනවා. මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයා මෙන්න මෙතන මම මේ ස්ක්‍රීන් එකේ දාලා නම්බර් එක මෙතන ටයිප් කරන්න. ඉතින් නම්බර් එක මේ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ChatGPT කියලා මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනදී continue කරන්න පුළුවන් chat කියලා. chat කියනක මේ විදිහට touch කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ සාමාන්‍ය chat එකේ interface එක විදිහටම open වෙනවා. ඔයාලට මෙතන කැමති විදිහකට මෙයත් එක්ක chat කරන්න පුළුවන්. මම දැන් මේ විදිහට message එකක් දානවා. ඉතින් මම මුලින්ම මෙන්න මේ වගේ hi කියලා message එකක් දැම්මට පස්සේ මෙන්න මේ වගේ reply එකක් තමයි ආවේ. ඊට පස්සේ මම මෙයාට කිව්වා මම සිංහල කියලා. ඊට පස්සේ මෙයා තවදුරටත් මාත් එක්ක chat කරන්න සිංහලෙන්. ඉතින් ඔයාට මේ ChatGPT හරහා ලේසියෙන්ම සිංහලෙන් chat කරන්නත් ඔයාට මේ WhatsApp chat එකම පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කලින් ඔයා OpenAI එහෙමත් නැත්නම් ChatGPT app එක පාවිච්චි කරා නම් මෙන්න මේ දේවල් පාවිච්චි කරන්නේ නැතුව WhatsApp එක ඇතුළෙම ඔයාට ලේසියෙන්ම ChatGPT එක chat කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේක ගොඩක් කටියට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ මෙන්න මේ WhatsApp updates ටික තමයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම නොදන්න කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.